3% වාහන දඩය ආරයනකරුවෝ රජය කඹ ඇදිල්ලක. වාහන මිල හිතපු නැති විදිහට අඩුවෙන්න බලපාන ලොකුම ප්‍රශ්නය මෙන්න මේකයි. ඕනම කෙනෙක් ලංකාවට අලුතෙන් වාහනයක් ගෙන්වද්දි ඒක මාස 3ක් ඇතුළත ලියාපදිංචි කරගත්තේ නැති වුණොත් රජයට බදු ගෙවන්න ඕන 3% සිට ඉහළට. මේ දඩය නිසා මාසයකට රුපියල් ලක්ෂය සිට ලක්ෂ 4ක් දක්වා දඩ මුදල් ගෙවන්න වෙනවා මේ වාහන ගෙන්වන සේල්කරුවෝ ඇතුළු මේ ආනයනකරුවන්ට. මේකත් එක්ක මේ ගෙන්වන පිරිස සෑහෙන අපහසුතාවයක පත් වෙලා ඉන්නේ. ඒ අනුව වැගන්නා රථයකට මාසෙකට රුපියල් 50000ක් විතර ගෙවන්න වෙනවා දඩ මුදල. එතකොට ටොයෝටා යාරිස් එකට 1,50,000ක දඩයක්. හැමෝම හොයන හැමෝම ගන්න හොන්ඩා වෙසෙල් මේක ලක්ෂ 2.5ක විතර දඩයක් ගෙවන්න වෙනවා. එතකොට ටොයෝටා ඩබල් කැප් රථයක් ලක්ෂ 4ක වගේ ඉතා ඉහළ දඩ මුදලක් ගෙවන්න වෙනවා. එතනින් එහාට ලක්ෂ 5, 6, 7, 8 විදිහට ලොකු දඩ මුදල් මේ වාහන ගෙන්වන ආනයනකරු සේල්කරුවන්ට ගෙවන්න වෙනවා. ඉතින් මේකත් එක්ක ඔවුන් ලොකුවටම හිර වෙලා ඉන්නේ වාහන විකුණ ගන්න බැරි වුණොත්. ඒක නිසා රජයට මෙහෙම දඩ මුදල් ගෙවන්න නැතුව කොහොම හරි වාහන ගෙන්වන අය බලන්නේ මිනිස්සුන්ට මේ වාහනට එක විකුණ ගන්න. එහෙමත් නැත්නම් මේ වෙද්දි සමහර අය කරනවා 0 මයිලේජ් වාහනේ හැබැයි රෙජිස්ටර් කරලා තිබෙන්නේ. 0 මයිලේජ් රෙජිස්ටර් වාහන විකුණනවා. එහෙම නැත්තම් කීයට හරි අඩු කරලා දෙන්න ඕන මිනිසුන්ට. ඉතින් එහෙම දෙන්නේ නැහැ මොකද ඔවුන්ට ලාභයක් නැති නිසා එහෙම දෙන්න. මෙන්න ඊටාම අවාසනාවන්ත සිදුවීමක් අලුතෙන්ම වාහනේ සේල් එකට අරගෙන යන ගමන් හරි එහෙමත් නැත්තම් කස්ටමර් කෙනෙක් පළවෙනිටම වාහනේ ගෙදර අරගෙන යන ගමන් වෙන්නත් පුළුවන්. වාහනේ ඉස්සරහා සම්පූර්ණයෙන්ම වැදිලා ඉවරයි ගන්න දෙයක් නැහැ. මේ වගේ වාහනයක් හරියට හැදුවේ නැති වුණොත් ඊළඟට මේ වාහනේ පදින කෙනාට තමයි ලොකුම අවදානම තිබෙන්නේ. මෙන්න තවත් ප්‍රශ්නයක්. වාහන 300කට අධික ප්‍රමාණයක් හම්බන්තොට වරායේ තාම හිර වෙලා. ටැක්ස් ප්‍රශ්නයක්. ඉතින් නීත්‍යානුකූල නොවන පෞද්ගලික ආනයනකරුවෝ මෙහෙම වාහන ගෙන්නවලා කියලා තමයි කියන්නේ. ඉතින් අඩුවට ගෙන්නන්න විවිධ රෙපෙයාර් කරන වාහන මේ වගේ එක ප්‍රශ්න තිබෙන වාහන ගෙන්නවන. ඒ වගේ වාහනත් මෙතන අනිවාර්යෙන් හිර වෙලා තිබෙනවා. සමහර ඒ වගේ බදු ප්‍රශ්න තිබෙනවා. ඔවුන් කියන්නේ බැංකුව හරහා LC ඕපන් කරලා නීත්‍යානුකූලව තමයි ගෙන්නුවේ කියලා. නමුත් රේගුවෙන් එක පිළිගන්නේ නැහැ. මෙහෙම හිර වෙලා තිබෙන වාහනවලට බිම්කුලිය විදිහට ලොකු ගාණක් ගෙවන්න වෙනවා. ඉතින් මේ ඔක්කොම එකතු කරලා අන්තිමේදී කස්ටමර්ගෙන්ද මේ ඔක්කොම මුදල් ගන්නෙ. ඉතින් ඒක නිසා වැඩි මුදලට වාහන ගන්න එපා. විශේෂයෙන්ම ප්‍රී ඕඩර් කරා නම් වාහනයක් ඔබට කියන මුදලට ගන්න වෙනවා. ඉතින් එතනදී ඔබ අනිවාර්යයෙන්ම ආනයනකරුවෝ විසින් කරන වැරදි නිසා ඔබට ලොකු මුදල් ගෙවන්න සිදු වෙනවා. ඉතින් ඒක නිසා අනිවාර්යයෙන්ම සාකච්ඡා කරලා ඔබ ලොකුවට ගෙවන්න යන්න එපා මේ වගේ දේවල් වලට. හොන්ඩා වෙසෙල් 2025 හැමෝම හොයන වාහන 2025 වාහන ආනයනය ආරම්භ කරපු දවස්වල මේ වගේ වාහනයක් විකුණුනේ බ්‍රෑන්ඩ් නිව් ලක්ෂ 220ක් විතර වාහන සේල් වල. නමුත් දැන් සේල් එකකට ගියොත් මේ වගේ වාහනයක් ලක්ෂ 175ට මේ ඉසෙට් ග්‍රේඩ් එකක් ලබා ගන්න පුළුවන්. හිතන්නකො කොච්චර විතර මිල ගණන් අඩු වෙලා තිබෙනවද කියලා. ලක්ෂ 45කින් විතර වාහන අඩු වෙලා තිනවා මාස 6ක් 7ක් ඇතුළත. ඒ වගේම තමයි ඩහියස්ටු මිරා පොඩි මිනිස්සු හොයන වාහනයක්. මේකත් කලින් පැවතුන ලක්ෂ 75ක් විතර දැන් වෙද්දි ලක්ෂ 68 65ට සමහර සේල් වල මම දැක්කා. ඒ කියන්නේ ලක්ෂ 10ක් විතර අඩු වෙලා තිබෙනවා. අපි හැමදාම කතා කරේ අලුත් වාහනවල ප්‍රයිස්. හැබැයි කවුරුත් හරියට කතා කරේ නෑ පරණ වාහනවල මිල ගණන්. අලුත් වාහන ගන්න අමාරු අය, අලුත් වාහනයක් ගන්න සල්ලි මදි අය ඊළඟට තෝරගන්නේ පරණ වාහනයක් ගන්න. එතනදී තමයි ලොකුම අවදානම තිබෙන්නේ. මොකද හොඳට හොයලා බලලා වාහන ගන්න ඕන මීට කරකපුවා ලොකු ඇක්සිඩන්ට් කරලා බාගට අලවපු අටවපු වාහන තිබෙනවා. ඒ වගේ වාහනයක් කරගහන්න වුණොත් හැමදාම ගරාජ් ගානේ තමයි ඉන්න වෙන්නේ. ඉතින් මුලින්ම තියෙනවා ලංකාවේ හැමෝම හොයන හොඳ ගරුත්වයක් ලබා දීලා තියෙන Toyota Premium මෝටර රථය. ඉතින් මේ ඔබට බලා ගන්න පුළුවන් වෙන දිලිසි තියෙන වයින් රෙඩ් කලර් එකක්. 2017 එකක් කලින් විකුණේ ලක්ෂ 165කට විතර. නමුත් දැන් වෙද්දි පොඩ්ඩ අඩු වෙලා ජනවාරි අන්තිමේදී ලක්ෂ 138කට විතර අපිට වෙළඳ පොලෙන් මිල දී ගන්න පුළුවන්. මේ අතර මිල වෙනස් වීම ලක්ෂ 22කින් මිල අඩු වෙලා තිබෙනවා. ලක්ෂ 22ක්. ඒ කියන්නේ ඊටාම ලොකු මුදලක්. ඉතින් මේ වෙනුවට බ්‍රෑන්ඩ් නිව් වාහන මොනවද තියෙන කියලා ගොඩක් දෙනෙක් අහනවා. ඒ කියන්නේ ලක්ෂ 138කට වගේ. ඉතින් මේ ලක්ෂ 138කට 50000 යූස් කරපු ප්‍රීමියම් එකක් ගන්නවද එහෙමත් නැත්නම් බ්‍රෑන්ඩ් නිව් එකක් ගන්නවද කියලා ඔබට තීරණය කරන්න පුළුවන්. බ්‍රෑන්ඩ් නිව් යනවා නම් Honda City RS යන්න පුළුවන්. ඉතින් 138ක් නෙමෙයි ලක්ෂ 115ක්. ඒ කියන්නේ මීටත් වඩා ලක්ෂ 20ක විතර අවත් ඉතුරු කරගෙන Nissan Almera බ්‍රෑන්ඩ් නිව් එකට යන්න පුළුවන්. තීරණය ඔබේ අතේ.
මේ තියෙනෙත් ලංකාවේ ගොඩක් දෙනෙක් හොයන මෝටර් රථයක් වෙන මොකුත් නෙවේ Honda Vezel 2014 2014 කියන්නේ දැන්වෙද්දි අවුරුදු 12ක් පරණ වාහනයක් ගැන මම මේ කතා කරන්නේ. මාස 6-8කට උඩින්දී මේ වගේ වාහනයක් විකුණේ ලක්ෂ 96කට විතර. නමුත් වාහන ආනයන ආරම්භ කිරීමත් එක්ක අලුත් වාහන ආවා. මේ හැම දෙයක් එක්කම මේ වගේ මිල ගණන් අඩු වුණා. අලුත් මිල තමයි ලක්ෂ 80. ඉතින් මේ වගේ ලක්ෂ 80කට නම් මේ වගේ පෙනුමක් තිබෙන මේ වගේ උසක් තියෙන ලොකු වාහන නම් ගන්න වෙන්නේ නැහැ. හැබැයි ඔයාට වෙනත් තෝරා ගැනීම් ගොඩාක් තිබෙනවා. Toyota නම් Toyota, Suzuki, එතකොට Honda මේ වගේ වෙන වාහන තිබෙනවා. මම මේ වීඩියෝ එක අවසානයේදී ඒව ගැන කතා කරනවා. මේකේ ඩුවල් ක්ලච් තියෙන්නේ පොඩ හීට් ප්‍රශ්න තිබෙනවා. ගොඩක් වෙසෙල් වලට ගොඩක් මිනිස්සු කැමති නැහැ. මොකද මේ වගේ එක එක ප්‍රශ්න තිබෙනවා. 2014 කියන්නේ ඔරෙන්ජ් බෝඩ් එකක් නෙමෙයි, ඊටත් වඩා පරණ එකක්. ඉතින් ඒකේ තවත් ප්‍රශ්න තිබෙනවා ඩෑෂ් බෝඩ් එකෙත් එක්ක. ඒක තමයි මගේ අත්දැකීම. හැබැයි ඔබටත් Honda වෙසෙල් එකක් තිබිලා පැදපු කෙනෙක් නම් අනිවාර්යයෙන්ම කමෙන්ට් එකක් දාන්න. දැන් තියෙන්නේ Toyota වණ්ඩියක්. Toyota Aqua 2012ක්. කලින් මේක විකුණුනේ ලක්ෂ 80කට විතර. නමුත් දැන් වෙද්දි ලක්ෂ 65කට විතර තමයි විකිනෙන්නේ. ඒ කියන්නේ ලක්ෂ 15ක විතර අඩුවීමක්. ලක්ෂ 15ක් කියන්නේ කොච්චර ලොකු මුදලක්ද? ඉතින් ගණන් වැඩි දවස්වල ගත්ත අයට නම් ලොකුම ලොකු පාඩුවක්. මොනවා කරන්නද? සල්ලි තියන අය ඒ දවස්වල ගත්තා, නැති අය තවත් බලාගෙන ඉන්නවා. අපේ ලංකාවේ මිනිස්සු ගොඩක් පව් වාහන පදින්න ආසයි. ගොඩක් දෙනා පදින්න බැරි සල්ලි මදි අය තව බලාගෙන ඉන්නවා. හැබැයි මිනිස්සු අලුත් ආණ්ඩුවත් එක්ක බලාපොරොත්තු වුණා මීට වඩා වාහන මිල අඩු වෙවි කියලා. රජය විසින් සමස්ත බදු ආදායමට වඩා ඉහළ ආදායමක් ලබාගෙන තිබෙනවා. ඉතින් ජනාධිපතිතුමනි මේ වාහන සඳහා බදු අඩු කරන්න. විශේෂයෙන්ම ලොකු වාහන නෙවෙයි, එන්ජින් කැපැසිටි එක 660cc වලට වගේ වාහන, ඒ කියන්නේ වැගන්නාර්, මේ Suzuki Alto මේ වගේ පොඩි වාහනවලවත් බදු අඩු කරලා වාහන ගන්න හීන දකින පොඩි මිනිස්සුන්ට අවස්ථාවක් ලබා දෙන්න. මොකද ඔවුන් මැරෙන්න කලින් තමන්ගේ පවුලත් එක්ක, හිත මිත්‍රයොත් එක්ක, තමන්ගේ දෙමාපියොත් එක්ක රවුමක් යන්න කැමති ඔවුන්ගේම වාහනයක මේ තියෙන Honda Grace එක. මේක පරණ මිල ලක්ෂ 95ක් විතර තමයි වෙන්නේ. නමුත් අද වෙද්දි මේක ලක්ෂ 80කට විතර ගන්න පුළුවන්. ඒ කියන්නේ ලක්ෂ 15ක විතර වෙනසක්. මේ වෙනුවට බ්‍රෑන්ඩ් නිව් ගන්න පුළුවන් වාහන නම් මේ මිල ගණන් වලට නැහැ. මේක මොකද සෙඩාන් කාර් එකක්, බඩි කාර් එකක් වගේ න WagonR, Daihatsu Taft G මේ වගේ වාහනයක් කරන් තව ලක්ෂ 20ක් විතර ඉතුරු කරගන්නත් පුළුවන්. ඔන්න බලන්නකො මේ වාහනේ. මේක Nissan X-Trail 2015ක්. මේකේ විශේෂත්වය තමයි මිල අඩුවීමේ වෙනස ලක්ෂ 50කින් මිල අඩු වෙලා තිබෙනවා. ඇයි මෙච්චර ලොකු මුදලකින් මිල අඩු වුණේ? ඒ ලක්ෂ 50ක් කියන්නේ සාමාන්‍ය වෙන කාර් එකක් ගන්නත් පුළුවන්. එක එක කාලවල වාහන මිල එක එක විදිහට අඩු වැඩි වුණා. වාහන මිල වැඩිවීමේ උපරිමයටම ගියාට පස්සේ ලක්ෂ 140 150ටත් විකුණා මේ වගේ Nissan X-Trail ඒවා. හැබැයි අද වෙද්දි ලක්ෂ 90කට විතර ගන්න පුළුවන්. ඒ කියන්නේ ලක්ෂ 50කින් විතරම අඩු වෙලා තිබෙනවා. මේ වෙනුවට වෙනත් බ්‍රෑන්ඩ් නිව් වාහන නම් මේ වගේ ඒවා හොයාගන්න විදිහක් නැහැ. තව ලක්ෂ 15ක් 20ක් හොයාගෙන Toyota Race එකක් නම් ගන්න පුළුවන්. හැබැයි මේ වගේ ඉඩකඩක්, මේ වගේ පහසුවක් නම් නැහැ. මෙන්න Toyota CHR 2018 මම ආස තවත් වාහනයක්. මේකේ පරණ මිල ලක්ෂ 160. හැබැයි දැන් වෙද්දි ලක්ෂ 125කට විතර ගන්න පුළුවන්. ඉතින් ලක්ෂ 35කින් විතර මිල අඩුවීමක්. මේක හොඳ වාහනයක්. Toyota ලා නිෂ්පාදනය කරන සෙකන්ඩ් හෑන්ඩ් මාකට් එකත් ගොඩක් හොඳයි. ඉතින් මේ වගේව ලොකු ග්‍රවුන්ඩ් ක්ලියරන්ස් එකක් නෑ. ඒ කියන්නේ පාරේ හැමතැනම යන්න බෑ. සමහරට ඔයා ගමක වගේ ඉන්න කෙනෙක් නම් මේ වගේ යට වදින්න පුළුවන්. එතකොට ඔය ඉස්සරහට කරලා තියෙන මොඩිෆිකේෂන් වගේ දේවල් අයින් කරලා තමයි වාහනේ පදින්න වෙන්නේ. මම ඔබට කිව්වනේ මේක ලක්ෂ 160කට විතර විකුණුණා කියලා. ඉතින් හිතන්න ලක්ෂ 160ක් වෙද්දී අද Honda Vezel X Grade එකකුත් ගන්න පුළුවන්. එහෙම බ්‍රෑන්ඩ් නිව් වාහනයක් ගන්න තියෙද්දි ඒ මුදලටම යූස් කරපු කිලෝමීටර් ලක්ෂයකට වඩා ගියලා ප්ලේන් කරලා හැප්පිලා මීටර් කරකලා මේ වගේ වාහනත් යනවා නම් මොන මෝඩයාද යූස් කරපු වාහනයක් ගන්න? ඒ මුදලටම බ්‍රෑන්ඩ් නිව් තියදී ගොඩක් අය බ්‍රෑන්ඩ් නිව් ගන්නවා. ඉතින් ඒක නිසා මේ වගේ වාහන මිල ගොඩක් අඩු වුණා. හැබැයි මේවා තවත් සාධාරණ මුදලක් කියලා කියන්න බෑ. තව අඩු වෙන්න ඕන ඉස්සරහට. උදේම ගෲප් එකේ කෙනෙක් මැසේජ් එකක් දාලා තියෙනවා. අතේ ලක්ෂ 15ක් විතර එයාට තියෙනවලු. මාසෙකට 50000ක් විතර ගෙවාගෙන යන්න පුළුවන්ලු. මොන වගේ වාහනයක්ද ගන්න පුළුවන්? නිවැරදි උපදේශයක් ඕන කියලා තමයි දාලා තියෙන්නේ. කට්ටිය එක එක ඒවා එයාලගේ මතයන් එයාලා දන්න, එයාලගේ තියෙන වාහන දාලා තිබෙනවා. 16 වගේ 17 වගේ බඩි වෑන් එකක් ගන්න පුළුවන් Suzuki Every. ඒක හොඳ එකක්. පවුලේ අයත් එක්ක යන්න පුළුවන්. හොඳ ඉන්ධන කාර්යක්ෂමතාවයක් තියෙනවා. නඩත්තු අමාරුත් නෑ. ගරාජ් ගාන ඉන්න ඕනෙත් නෑ. එන්ජින් ඔයිල් සර්විස් කරලා ඒ ටික කරගන්න ලොකු ගාණක් යන්නෙත් නැහැ.
එහෙමත් නැත්නම් කාර් එකක් ගන්නවා නම් ආයි ඉතින් ගන්න දෙන්නේ Suzuki Alto 2015ක් වගේ ලක්ෂ 30 32කට වගේ අතර මුදලකට ගන්න පුළුවන්. සාමාන්‍යයෙන් අපි ගණන් හදලා බලමු. එතකොට මාසිකව 34,902ක් ගෙවන්න එනවා Suzuki Alto රථයක් ගන්න ඕන නම් මෙයා. අතේ ලක්ෂ තියෙන 15ක් දීලා තව ලක්ෂ 15ක් 17ක් විතර තමයි දාන්න වෙන්නේ. 2015 හොඳ Suzuki Alto එකක් මිලදී ගන්න. එතකොට ලක්ෂ 34ක් 35ක් 36ක් විතර ගෙවන්න වෙනවා. එහෙම නැත්තම් අර වගේ කිව්වාගේ බඩි වෑන් එකක් ගන්න ඕනේ. එහෙම නැත්තම් තව අපිට ඔප්ෂන් තියෙනවා. මම බැලුවා සාමාන්‍ය ලක්ෂ 50ට අඩුවෙන් ගන්න පුළුවන් වාහන මොනවද තියෙන්නේ කියලා. Suzuki Espresso තියෙනවා ලක්ෂ 58යි 2019 එකක්. ඇත්තටම මේක නම් වටින්නේ නෑ ඒ ගානට. මේ එක්කෙනෙක් අය දාලා දෙනවා Daihatsu Mira 2016 ලක්ෂ 53ට කිලෝමීටර් 79000කුත් ධාවනය කරලා. ඇත්තරම 2016 එකක් මොකටද ලක්ෂ 53ක් දීලා ගන්න මේ කිලෝමීටරුත් බර ගාණක් දුවපු එකක්. තව ලක්ෂ 5ක් විතර දාලා බ්‍රෑන්ඩ් නිව් එකක් ගන්න පුළුවන් 0 මයිලේජ්. ඉතින් ඇත්තරම සමහර මිනිස්සු මේ වගේව ගන්න එක ඇත්තරම වටින්නේ නැහැ. මේ ලෙක ලක්ෂ 53ක් නෙමෙයි තව ලක්ෂ 10කටත් වඩා මේ වාහනේ අඩු වෙන්න ඕන හරිනම්. මොකද තව ලක්ෂ 5ක් දීලා අලුත් එකක් ගන්න පුළුවන් කියන්නේ කවුද පරණේව ගන්න මේ ගණන් වලට. ඉතින් එහෙම ගන්න මිනිස්සු ඉන්නවනම් එයාලා ඇත්තටම නොදනුවත් කොමින් ගන්න වාහනයක් වෙන්න පුළුවන්. ඇත්තටම කියනවා අර මෝඩ වෙන්න එපා. එච්චරම මේ වගේ වාහන මේ වගේ ගණන් වලට ගන්න එක. ඇත්තටම සාධාරණ නෑ මේ මිල ගණන්. Suzuki Wagoner 2016 56යි. Stumira එකට වඩා Wagoner එක ගොඩක් කම්ෆර්ටබල් ඉඩ තියෙනවා. එතකොට හොඳ ඉන්ධන කාර්යක්ෂමතාවයක් තියෙනවා. නඩත්තුවත් පහසුයි. අර Wagoner එකේ බැටරි එක හොඳ කන්ඩිෂන් තියෙනවද කියලා බලලා ගන්න ඕන. ABS brake system එක ওই දෙක තමයි ඉතින් චේන්ජ් කරන්න වෙන්නේ. ඔය ටික චේන්ජ් කරන්න උපරිම ලක්ෂ 4ක් විතර වෙන් කරත් ඒත් ඇත්තටම ලාභයි. අපි කලින් යූස් කරපු වාහන ගොඩක් කතා කරා. යූස් කරපු වාහනයක් ගන්න නැතුව ඒ වගේ ගානකටම ගන්න පුළුවන් අලුත් වාහනයක් තමයි මේ Nissan Almera කියන්නේ. මේක සෙඩාන් කාර් එකක්, බඩි කාර් එකක් නෙවෙයි. පහසුවෙන් 5 දෙනෙකුට ගමන් කරන්න පුළුවන් මේක ලොකු සෙඩාන් කාර් එකක්. මේක අද වෙද්දි ගොඩක් මිල ගණන් අඩු වෙලා තියෙන්නේ. ආනයනේ ආරම්භ කරද්දී ලක්ෂ 132 වගේ ගණන් වලට විකුණුණා. දැන් වෙද්දි ලක්ෂ 115කට වගේ ඔබට ලබා ගන්න පුළුවන්. මේ තියෙන තවත් සුපිරි කාර් එකක්. මේක Honda City. මේක සෙඩාන් කාර් එකක්, බඩි කාර් එකක් නෙවෙයි. බඩි කාර් එකක් වගේ ගන්න මුදලකට බ්‍රෑන්ඩ් නිව් ලොකු කාර් එකක් ගන්න පුළුවන්. මේක දැන් වෙද්දි ලක්ෂ 130කට විතර ගන්න පුළුවන් 2025 වාහනයක්. ඇත්තටම මේකත් ගොඩක් හොඳයි. Nissan Almera'ත් එක කම්පෙයාර් කරද්දී නම් මිල ගාන ලොකු වෙනසක් තිබෙනවා. ඒ ලොකු වෙනසට සරිලන්න මේකේ ඔප්ෂන් උත් තිබෙනවා. ඔප්ෂන් වලට වඩා මේකේ ගියර් බොක්ස් එක එහෙම අරකට වඩා ගොඩක් ඩියුරබිලිටි එකක් තිබෙනවා කියලා තමයි ගොඩක් කට්ටිය කියන්නේ. ටෙක්නිකලි කලින් කතා කරේ Nissan ලගේ Almera එක, මේක Honda ලගේ City එක. දැන් Toyota ලගේත් මේ වගේ සෙඩාන් කාර් එකක් ගන්න පුළුවන් නම් ඇත්තටම හොඳයි. Yaris ATV එක තියෙනවා තව ලක්ෂ 10ක් 15ක් විතර වැඩිපුර ගෙවන්න වෙනවා. ඒ වගේම Toyota WXP එක තියෙනවා. ඒකත් තව ලක්ෂ 20ක් 25ක් විතර වැඩිපුර ගෙවන්න වෙනවා. එතකොට ගන්න පුළුවන්. ඉතින් මේ බ්‍රෑන්ඩ් තුනෙන් ගොඩක්ම හොඳ Toyota. මේක ෆස්ට් ඕන වාහනයක්, ලෝ මයිලේජ්, ලේඩි ඩොක්ටර් කෙනෙක් යූස් කරලා තියෙන්නේ. ගෙදර පාවිච්චි විතරයි. ඇක්සිඩන්ට් ෆ්‍රී, ඔරිජිනල් පේන්ට් එක තියෙන්නේ. වාහනයක් ගන්න ගියාම මේ වගේ කතා ගොඩක් අහන්න වෙනවා. හැබැයි චෙක් කරලා බලුවම් බොඩි එකේ අඟලක් විතර ඝනකමට කැටලොයි ලේයර් එකක් තියෙනවා. ඉතින් වාහනයක් ගන්නවා නම් අනිවාර්යෙන් මේ දේවල් හොඳට බලලා අරගන්න. සමහරට ඔබ ගන්න පළවෙනි වාහනේ වෙන්න පුළුවන්. මරාලයකට අහු වුණොත් ඔබට ජීවිත කාලෙම වාහන එපා වෙන්නත් පුළුවන්. බ්‍රෑන්ඩ් නිව් වාහනයක් ගන්නවට වඩා යූස් කරපු එකක් ගද්දී හොඳට හිතලා හොයලා බලලා වාහනේ ගන්න ඕන. අන්තිමේදී වාහනයක් සිලෙක්ට් කරගන්න ඒ වාහනේ දන්න කියන හොඳ ගරාජ් එක පළපුරුද්දක් තිබෙන, එහෙමවත් බැරි නම් අඩුම ගානේ ඒ වාහනේ අවුරුදු ගාණක් හොඳට පැදලා දින පුද්ගලෙක් එක්ක හරි ගිහිල්ලා බලලා ගන්න. ගොඩක් දෙනෙක් වාහනයක් උපරිම වාහන දෙකක් තුනක් බලනවා වාහනයක් මිලදී ගද්දී. ඒ තුනෙන් තමයි හොඳ මේක බලන්නේ. එහෙම නැතු අඩුම ගානේ වාහන 10කටත් වඩාවත් බලලා ඒකෙන් අඩුම ගානේ එකක් තෝරාගෙන ඊට පස්සේ මිල ගණන් ගැන සාකච්ඡා කරලා වාහනේ ගන්න. පොඩි පොඩි රිපෙයාර්ස් තිබෙන්න පුළුවන්. යූස් කරපු වාහනයක් නේ ගන්නේ. ඔයිල් ලීක් මෙන්න මේ වගේ දේවලුත් වෙන්න පුළුවන්. ඉතින් ඒවට අඩු කරගෙන වාහනේ අරගෙන හොඳට පදින්න. අඩු පහඩු නැති එක වාහනයක්වත් හොයාගන්න බෑ. එහෙම තිබෙනවා නම් ඔබට ඒවා හදලා ඊට වඩා ලොකු දෙයක් තියෙන්න පුළුවන් ඇතුලේ. ස්කෑන් එකකට කොටු වෙන්නේ නැතුව ඊට එහාට ගිහිලා හොඳට හොයලා බලලා වාහනයක් මිලදී ගන්න. ඔබට සුබ දවසක්. මේ වීඩියෝ වැදගත් වුණා නම් ඔබගේ හිත මිත්‍රයන් අතර ෂෙයා කරන්න අමතක කරන්න එපා.